හරි. වැඩේ පටන් ගමු ළමයි. එතකොට ගාණ කියන්නේ මෙන්න මෙහෙමයි. හරි sin θ කියලා කෝණයක් තියෙනවා. එයාගේ අගය ඍණ 1ට 3ක් වෙනවලු. හරි. තව කියනවා θ කියන කෝණය තියෙන්නේ phi සහ 3යි phi බෙදීම 2 අතරලු. හරි. එතකොට ගාණ හදන්න පටන් ගත්තී අදහසක් ගන්න ඕනේ කොහොමද අපි මේ ගානට ආරම්භයක් ගන්න කියන එක ගැන. හරි. එතකොට මුලින්ම මොකද මේ θ කියන කෝණය phi සහ 3යි phi බෙදීම 2 අතර තියෙනවා කියන්නේ. අපි ත්‍රිකෝණමිතියේදී වෘත්තපාද එකත් එක්කනේ වැඩ කරන්නේ නේ. එතකොට මෙතන කියලා තියෙන්නේ මේ θ කියන කෝණය මේ ගාන ඇතුලේ අපි කතා කරන θ කියන කෝණය තියෙන්නේ phi සහ 3යි phi බෙදීම 2 අතර. phi කියන්නේ අපිට ඕන ලියා ගන්න පුළුවන් මම චුට්ටක් දත්තේ වෙනස් කරනවා phi බෙදීම 2 ගුණ කිරීම 2 කියලා නේ. හරි. ඒ කියන්නේ phi කියන්නේ අණුවේව දෙකක් නේ. ඒතර පැහැදිලි වෙන්න ඕනේ θ කියන කෝණය තියෙන්නේ phi බෙදීම 2ව 2ක්. ඒ කියන්නේ 180. හරි. 180 සහ phi බෙදීම 2ව 3ක්. 3යි phi බෙදීම 2 කියන්නේ අණුවේව 3ක් 270 අතර. ඒ කියන්නේ මෙන්න 180 සහ 270 අතර අපි කියනවා කීවෙනි වෘත්තපාදය කියලාද? තුන්වෙනි වෘත්තපාදය කියලා. එතකොට අපි මේ ගාන ඇතුලේ කතා කරන θ කියන කෝණය තියෙන කීවෙනි වෘත්තපාදය ඇතුලේද? තුන්වෙනි වෘත්තපාදය ඇතුලේ. පැහැදිලිද? හරි. අපි කියනවා පළවෙනි වෘත්තපාදයේ බිංදුව සහ 90 අතර සියල්ල ධන අනුපාත තුනම sin අගයන් cos අගයන් tan අගයන්. දෙවෙනි වෘත්තපාදයේ sin අගයන් විතරක් ධන කියලා කියනවා. තුන්වෙනි වෘත්තපාදයේ tan අගයන් විතරක් ධන කියලා කියනවා. ඒ කියන්නේ tan 260 කියන කෝණයට එන අගය ධන උත්තරයක්. sin 260ට උත්තරයක් ගත්තොත් ඒක මොන උත්තරයක් වෙන්න ඕනද? ඍණ උත්තරයක් වෙන්න ඕනේ. එතකොට ගාණ කියන විදිහට මේ θ කියන කෝණේ තියෙන තුන්වෙනි වෘත්තපාදය ඇතුළේනේ. එතකොට sin θ කියන කෝණයට එන්න ඕනේ මොන අගයක්ද? ඍණ අගයක්. එහෙමද ඇවිල්ලා තියෙනව? ඍණ අගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ නේ. එහෙනම් පැහැදිලි ළමයි. හරි. ඔන්න එතකොට එයා දීලා තියෙන දත්තය හරි. එහෙමනේ. තුන්වෙනි වෘත්තපාදයේ sin කෝණයක් ඍණ අගයක් එන්න ඕන ඍණ 3න් 1යි කියලා දීලා තියෙනවා. හරිද? හරි. එයා අහන්නේ sin 2යි θට සහ tan 2යි θට මෙන්න මේ අගයන් එනවා කියලා පෙන්නන්න. හරි. එතකොට මට කියන්න sin 2යි θට අගයක් ගන්න ඕනේ. හරි. ඔන්න මම sin 2යි θට මෙන්න මේ අගය ගන්නයි හදන්නේ. හරි. අපි දන්නවා sin 2යි θ කියන කෝණය අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් දෙවාරයක් sin මෙතන තියෙන කෝණයේ භාගය. ඒ කියන්නේ 2යි θ දෙකෙන් බෙදනොත් θ වතාව cos මෙතන තියෙන කෝණයේ භාගය. හරි. ඕක අපි සම්මත සූත්‍රයක් විදිහට ඉගෙන ගන්න ඕනේ. sin 2යි θ නැත්නම් sin ගේ කෝණයක් හැම වෙලෙම ප්‍රසාරණය කරන්න පුළුවන් දෙවාරයක් sin මෙතන තියෙන කෝණයේ භාගය cos මෙතන තියෙන කෝණයේ භාගය කියලා. එතකොට ඔන්න sin 2යි θට උත්තරයක් ගන්න නම් අපි කවුරු දැනගෙන ඉන්න ඕනද? sin θ ගයාගේ දැනගෙන ඉන්න ඕනේ. එහෙමනේ. තව cos θ ගයාගේ දැනගෙන ඉන්නත් ඕනේ. අපි දැන් sin θට ගයක් දන්න ඕනේ ඍණ 3න් 1යි කියලා. ගැටලුව වෙන්නේ මෙන්න මෙතන. cos θට ගයක් අපි හොයා ගන්න ඕනේ. එතකොට කොහොමද අපි cos θ කියන කෙනාට ගයක් හොයාගන්නේ? දැන් වෘත්තපාදත් එක්ක වැඩ කරද්දී අපිට දැන් මේ වගේ දන්න කෝණයක් දීලා තිබ්බොත් හරිද? sin θ සමානයි ඍණ 3න් 1 කියලා දීලා තිබ්බොත් අපි මේම වැඩක් කරන්න යන්නේ නැහැ. හරිද? කොහොම වැඩක්ද? ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගහලා θ කියලා කෝණයක් දා ගන්නවා. හරිද? sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. අපි දාගත්ත රූප සටහන ඇතුලේ ථීටට ඉස්සරහින් ඉන්න පාදය මෙයානේ. එයා තමයි සම්මුඛ පාදය. අපිට ඕන නම් ලියා ගන්න පුළුවන් කවුරු කියලාද? දත්තේ තියෙන විදිහට සම්මුඛ පාදයේ ඍණ එකක් විදිහට අරන් තියෙන්නේ. කර්ණය කීයක් විදිහට අරන් තියෙන්නේ? 3ක් විදිහට තමයි අරන් තියෙන්නේ. හැබැයි වෘත්තපාදත් ඒ කතා වැඩ කරද්දී මෙන්න මේ වැරද්ද මෙන්න මේ වැඩේ අපිට කරන්න බෑ. පැහැදිලිද? එතකොට ඔන්න හොඳට මතක තියාගන්න අනික අපිට දිගවල් ඍණ ඇසුරෙන් දාගන්නත් බෑනේ. ඇත්තටම මේක ලියන එකත් වැරදි. හරි. එතකොට ඔන්න වෘත්තපාද ඇසුරෙන් අපි ගාන හදාගෙන යද්දී මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් පාවිච්චි කරලා එයා තියෙන දත්තය අපිට පාවිච්චි කරන්න බෑ. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් කොහොමද අපිට මෙයා ගලපන්න වෙන්නේ? අපි මෙන්න මෙහෙම ගලපනවා වැඩි. කොහොමද? ඔන්න මේ වෘත්තපාද කතාව මතක තියාගන්න කතාව. හතරවෙනි වෘත්තපාදය ගැනත් කියන්නම් මම. හතරවෙනි වෘත්තපාදේ cos කෝණ විතරයි ධන වෙන්නේ. අනිත් ඉතුරු අනුපාත දෙක ඍණ වෙනවා.
හරි. දැන් මට cos θ ට කියන්නේ හොයාගන්න ඕනේ. එයා sin θ ට කියන්නේ දීලා තියෙන්නේ. ඔන්න ඔය වගේ තැන්වලදී දැන් sin ට අගයක් දීලා තියෙනවා. cos ට අගයක් නේ හොයාගන්න ඕනේ. ඒ වගේ තැන්වලදී අපි හිතනවා අපි මතක් කරනවා අපි ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්තී කොහේ හරි තැනක මේ sin සහ cos අතර සම්බන්ධයක් ඉගෙන ගත්තා. sin සහ cos අතර සම්බන්ධය tan කියලා ගන්න එපා. මෙහෙම හිතන්න. sin සහ cos වෙන්න ත්‍රිකෝණමිතියක සර්ව සාමයක් ඉගෙන ගත්තා. එහෙම හිතුවොත් ගොඩක් හොඳයි. එහෙම තමයි හිතන්න ඕනේ. sin සහ cos කියන පද දෙකම ඉන්න සර්ව සාමයක් ගැන ඉගෙන ගත්තා. දොව් අපි ආරම්භයේම මූලික ත්‍රිකෝණමිතියක සර්ව සාමය කියලා ඉගෙන ගන්නවා. sin වර්ගයේ කෝණයක් ධන cos වර්ගයේ එම කෝණයම කීයට සමාන වෙනවා කියලාද? 1ට සමාන වෙනවා කියලා. හරි. ඕක දන්නවනේ අපි ළමයි. ඒ කියන්නේ sin වර්ගයේ කෝණය cos වර්ගයේ ඒ කෝණයකට ඒ කෝණයම එකතු වුණොත් අපි කියනවා 1යි කියලා. මේක තමයි මූලික ත්‍රිකෝණමිතික සර්ව සාමය. හරි. එහෙනම් ඔන්න හිතන්න කිව්වේ කොහොමද? වෘත්ත පාදත් එක්ක මේ වගේ ගානක් හදද්දී දීලා තියෙන දත්තයත් එක්ක ගැලපෙන්න දැන් අපිට sin ට අගයක් දීලා තියෙනවා අපිට ඕනේ cos ට අගයක්. ඒ හින්දා අපි හිතනවා sin සහ cos අතර ත්‍රිකෝණමිතියක සර්ව සාමයක් අපි දන්නවා. දෝ අපි දන්නවා. කවුද? sin වර්ගයේ කෝණයක් දන්න cos වර්ගයේම කෝණය. අන්න එයා පාදක කරගෙන තමයි අපි ගාන ඉස්සරහට හදාන යන්නේ. පැහැදිලිද? දැන් මට පුළුවන් එයා දීලා තියෙනවා sin θ ට අගයක් ඍණ 3න් 1යි කියලා. එනකොට sin θ වෙනකොට ඍණ 3න් 1 දාගෙන sin θ ගේ වර්ගයනේ මෙතන ආදේශ වෙනවා. ඍණ 3න් 1 වර්ගය කියලා ලියාගෙන ධන cos වර්ග θ සමානයි 1යි කියලා ලියා ගන්න පුළුවන්. හරිද? ඍණ 3න් 1 වර්ග වෙනවා. ඍණ වර්ග වුණොත් ධනමනේ 1 වර්ගය 1යි 3 වර්ගය 9යි. ධන cos වර්ග θ සමානයි 1යි. හරි. මම මෙහෙන් හදන්නම්. cos වර්ග θ තනි වෙනවා ළමයි. කොහොමද? cos වර්ග θ තනි වෙන්නේ? 1 ඍණ 1ට 9යි කියලානේ. අපිට cos වර්ග θ තනි කරන්න පුළුවන්. හරි. 1ට 9ට පොදු වර්ගයක් ගත්තොත් cos වර්ග θ ට උත්තරයක් එනවා 9 ඍණ 1 බෙදීම 8යි කියලානේ. sorry. 9 ඍණ 1 බෙදීම 9යි කියලා. පොදු හරය 9 විදියට ගත්තා. හරි. මට දැන් කියන්න cos වර්ග θ ට උත්තරයක් එනවා කොහොමද ළමයි? 8 බෙදීම 9යි කියලා. නේ? cos වර්ග θ ට උත්තරයක් එනවා කියයි කියලාද? 8 බෙදීම 9යි කියලා. මෙතනට අග්ගල හදාගන්න. මෙතෙන් එන්නේ. හරි. ඔන්න cos වර්ග θ ට අපි අගයක් ගන්න හදන්නේ. බලමු. මේ කතාව හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. හරිද? ත්‍රිකෝණමිතික සර්ව සාමය පාවිච්චි කරලා තමයි වෘත්ත පාදත් එක්ක ගාන හදද්දී අපි නොදන්නා කෙනෙකුට අගයක් ගන්නෙ. ත්‍රිකෝණ ගාලා එහෙම වැඩේ කරන්නේ නැහැ. හරි? ඔන්න මට පුළුවන් දැන් cos වර්ග θ ට අගයක් ගන්න. නේ? cos වර්ග θ ට අගයක් ගන්න පුළුවන්. cos වර්ග θ සමානයි 8 බෙදීම 9යි කියලා උත්තරයක් එනවනේ. 8 බෙදීම 9යි කියලා උත්තරයක් එනවා. හරි. මට පුළුවන් cos θ ට උත්තරයක් ගන්න දෙපැත්තේම වර්ගමූලය සලකන්න. එක පැත්තකට ධන හෝ ඍණ දා ගන්න වෙනවා. හරි. ලියවෙනවා 8 බෙදීම 9 වර්ගමූලය කියලා. හරි. cos θ සමානයි මට කියන්න ධන උත්තරේද ඍණ උත්තරේද මෙයාට පිළිගන්න පුළුවන්. අපි දැන් දන්නවා θ කියන්නේ මොන වෘත්තපාදයේ ඉන්න කෝණයක්ද? තුන්වෙනි වෘත්තපාදයේ ඉන්න කෝණයක්නේ. නේ? තුන්වෙනි වෘත්තපාදයේ ඉන්න cos කෝණයක අගය මොකක් වෙන්න ඕනද? තුන්වෙනි වෘත්තපාදයේ ඉන්න tan කෝණයක අගය විතරයි ධන වෙන්නේ. sin කෝණයක් වුණත් cos කෝණයක් වුණත් මොකක් වෙන්න ඕනද? ලකුණ ඍණ වෙන්න ඕනේ. එහෙනම් අපිට මෙතනින් පිළිගන්න වෙන්නේ ධන උත්තරේ නෙමෙයි මොන උත්තරේද? ඍණ උත්තරේ. එහෙනම් cos θ නෝන පිළිගන්න පුළුවන් ඍණ උත්තරේ. තව මට සුළු කිරීමක් කරන්න පුළුවන්. බෙදීමක් නැතිනේ වර්ගමූල කොක් ඇතුලේ බෙදියා. මට පුළුවන් වර්ගමූලය 8ට වෙනම 9ට වෙනම දාන්න. 8ට වෙනම දාද්දි මම 8 ලියා ගන්නවා 4 වරක් 2 කියලා. ඒත් එක්කම 9ට වෙනමම දානවා. මට එකපාර සුළු කිරීම කරන්න තිබ්බා මම එහෙම කරේ නැහැ. හරිද? හරි. ඔන්න තේරුම් ගන්න ඕනේ. cos කිය ලකුණ තීරණය කරේ වෘත්තපාද දිහා බලලා. හරි. cos කිය ලකුණ තීරණය කරේ වෘත්තපාද දිහා බලලා. හරි. දැන් මට පුළුවන් cos θ ට ලස්සන උත්තරයක් ගන්න ඍණ 4 ගුණ කිරීම දෙක වර්ගමූල කොක්ක ඇතුලේ ගුණිතයක්. මට පුළුවන් වර්ගමූල කොක්ක වෙන වෙනම දාන්න. 4 වර්ගමූලය දෙකක් වෙනවා. 2 වර්ගමූලය දෙකම වෙනවා.
9 වර්ගමූලය 3ක් වෙනවා. ඔන්න එහෙනම් cos θ ට පිළිගන්න පුළුවන් උත්තරේ. පැහැදිලි ලස්සනට අපි ගොඩනගපු හැටි. හරිනේ? වෘත්තපාද ගැන හරියට බලලා වැඩ ඉවර කරන්න. හරි ලේසි දෙයක්. සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතිය කෙටි ප්‍රශ්නයකට අපිට මේ වගේ අදහසක් තියෙන ගානක් තමයි හැම අවුරුද්දකම අහන්නේ. ඒක වෙනස් කරන්නත් පුළුවන්. කෝකටත් මේක ඔළුවේ තියාගන්න. පැහැදිලිනේ? හරි. ඔන්න මට පුළුවන් දැන් නිදහසේ sin 2t ට උත්තරයක් ලියන්නනේ. sin 2t ට මට නිදහසේ උත්තරයක් ලියන්න පුළුවන්. දෙක එහෙමම ලියනවා sin t ට උත්තරයක් දීලා තියෙනවා ඍණ 3 1යි කියලා. cos t ට උත්තරයක් දුන්නා 2යි මූල 2 බෙදීම 3යි කියලානේ. පැහැදිලි. සුළු වෙන හරස් තුනිත වෙන පද නැහැ. ඍණයි ඍණයි දාන වෙනවා. දෙවරක් දෙක හතරක් වෙනවා. මූල දෙක එහෙම ලියනවා 3 අරක් 3 9ක් වෙනවා. ඔන්න sin 2t ට උත්තරයක් එනවා කියයි කියලා 4යි මූල 2 බෙදීම 9යි කියලා. හරි? 4යි මූල 2 බෙදීම 9යි කියලා. හරි. එන්නොත් එන්න. හතරයි මූල 2 බෙදීම 9යි. වෘත්තපාද කතාව මම අයින් කරන්න. ඒක ඔළුවේ තියාගන්න. මේ පැත්තෙන් මම ගාන හදන්න. ඔන්න cos තීටට ආපු වගේ මතක තියාගන්න. ඔන්න එතකොට යාහන එක දෙයකට හරිනේ පෙන්නන්න තියෙන්නේ එහෙම. ඔන්න sin 2t ට 4යි මූල 2 බෙදීම 9 බව පෙන්නන්න තියෙන්නේ. දැන් අපි හොයන්න ඕනේ කාට උත්තරයක්ද තව? tan 2t ට උත්තරය. හරිද? දැන් බලනවා tan 2t ට උත්තරයක් ගන්න. tan 2t කියන්නේ කාටද? sin බෙදීම cos නේ. ලියාගෙන බලනවා. tan 2t කියන්නේ sin බෙදීම cos. අපි දන්නවා sin 2t ට උත්තරය අපි හොයාගත්තා. කීයද? 4යි මූල 2 බෙදීම 9යි කියලා. cos 2t ට උත්තරයක් අපි හොයාගත්තේ නැහනේ. එතකොට ඔන්න cos 2t ට උත්තරයක් අපි දන්නේ නැහැ. එහෙනම් අපිට මෙතනින් එහාට ගාන හදාන්න යන්න බෑ. මොකද අපි cos 2t ට අගයක් දාන්නේ නැති හින්දා. එහෙනම් කල්පනා කරලා බලනවා cos 2t ට අගයක් ගන්න. cos 2t ලියා ගන්න පුළුවන් විදිහක්. අපි දන්නවා sin t ට උත්තරයකුත් දන්නවා cos t ට උත්තරයකුත් අපි හොයාගත්තානේ. අපි ඉගෙන ගන්නවා ළමයි මේ cos ක කෝණයක් ප්‍රසාරණය කරන්න පුළුවන් ආකාර තුනක් ගැන අපි ඉගෙන ගන්නවා. මොනවද? cos සහ sin ඇසුරෙන් ප්‍රසාරණය කරන්න පුළුවන්, cos ඇසුරෙන් විතරක් ප්‍රසාරණය කරන්න පුළුවන්, sin ඇසුරෙන් විතරක් ප්‍රසාරණය කරන්න පුළුවන්. මම ලියන්න sin ඇසුරෙන් විතරක් 1 ඍණ 2යි sin වර්ග කෝණයෙන් භාගය කියලා ලියන්න පුළුවන්. හරි? cos ඇසුරෙන් cos සහ sin ඇසුරෙන් ප්‍රසාරණය කරලා උත්තරය ගන්න පුළුවන්. හරි? මම මේ sin ඇසුරෙන් විතරක් ප්‍රසාරණය කරලා උත්තරය ගන්න හදන්නේ. හරි? 1 ඍණ රටාව මතක තියාගන්න. cos කෝණයක් ප්‍රසාරණය කරන්න 1 හැමම ලියනවා, ඍණ ලියවෙනවා, 2ක් ලියවෙනවා, sin වර්ගය මෙතන තියෙන කෝණේ භාගය. අපි දන්නවා මේ දේවල්. හරි? දෙවාරයක් sin θ කියන්නේ කීයද? එයා දීලා තියෙනවා ඍණ 3න් 1යි කියලා. එහෙනම් sin θ ගේ වර්ගය කියන්නේ ඍණ 3න් 1 වර්ගය. 1 ඍණ දෙවාරයක් ඍණ 1 වර්ග වුණොත් ධන එකක් වෙනවා, 3 වර්ගයේ 9ක් වෙනවා. හරි? 1 ඍණ 2ට 9යි. හරි? 1 ඍණ 2ට 9යි. සුළු කරොත් 9ට 1ටයි පොදු හරේ 9. ලියවෙන්නේ 9 අඩු කිරීම 2යි කියලා. 7 බෙදීම 9යි කියලා උත්තරයක් එනවා cos 2යි θ ට. හරි? cos 2යි θ ට. හරි ළමයි? එතකොට මේ මෙතන cos 2යි θ ට උත්තරයක් ගන්න ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයක් පාවිච්චි කරන්න ඕමනා නැහැ. ඒ කියන්නේ cos 2යි θ උත්තරයක් ගන්න මේ වගේ කෙනෙක් අපි පාවිච්චි කරා. හැබැයි අර වගේ දඟලන්න ඕනේ. අර වගේ කිව්වේ cos θ ට උත්තරයක් ගන්න වගේ දඟලන්න ඕමනාවක් නැහැ. මොකද අපිට cos 2යි θ ලියා ගන්න පුළුවන් අපි දන්න කෙනෙක් ඇසුරෙන්ම. පැහැදිලිද? අපි දන්න කෙනෙක් ඇසුරෙන්ම. ඇත්තටම මේ cos 2යි θ ට උත්තරයක් ගන්නත් අපි සර්වසාමයම තමයි පාවිච්චි කරන්නේ. ඔව් එහෙම හිතන්න. එහෙම හිතන්න පුළුවන් නේ. එතකොට ඔන්න මතක තියාගන්න ඕනේ කලිනුත් මම කිව්වා මේ වගේ ත්‍රිකෝණමිතික ගානක් හැදෙද්දී ඒ කියන්නේ වෘත්තපාදත් එක්ක සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික ගානක් හැදෙද්දී හැම වෙලේම නොදන්නා කෝණයකට අගයක් හොයාගන්න අපි ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය පාවිච්චි කරනවා. හරි? cos θ ට උත්තරයක් ගන්නත් ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයක් පාවිච්චි කරන්නේ. cos 2යි θ ට උත්තරයක් ගන්නත් අපි ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයක් තමයි පාවිච්චි කරන්නේ. ඔන්න එහෙනම් කෙලින්ම cos 2යි θ ට උත්තරයක් එනවා 9 බෙදීම 7යි කියලා. දැන් අපිට පුළුවන් අපි නවත්තපු තැනට ගිහිල්ලා වැඩ ඉස්සරහට කරගෙන යන්න. cos 2යි θ ට උත්තරේ දාන්න පුළුවන් කියයි කියලාද? 7 බෙදීම 9යි කියලා. හරි? 7 බෙදීම 9යි කියලා.
හරි. මේ වැඩේ ඉවර කරගන්න මම අයින් කරනවා මෙයා. බලමු සුළු කරලා අපිට උවමනා කරන උත්තරය එනවද කියලා. ඒ වගේ තැනකදී හරේ ඉන්න ලවේ ඉන්න හරයට හරේ ඉන්න හරය සුළු වෙනවා. මම කියන දේ පැහැදිලි ඇති. ලවේ ඉන්න හරයට හරේ ඉන්න හරය සුළු වෙලා යනවා. හරි. ඉතිරි වෙනවා 4යි මූල 2 බෙදීම 7යි කියලා කියන්නේ. tan 2යි t ට. tan 2යි t ට මේ උත්තරේද පෙන්වන්න තියෙන්නේ? ඔව්නේ. මේ උත්තරේ තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. හරියට පියවර අනුගමනය කරලා තියරි වලට ලස්සන ත්‍රිකෝණමිතික සර්ව සම්පාර්ශ්වය කරලා මේ ගාන හැදුවොත් හරියටම ලකුණු 25ක් අපිට ගන්න පුළුවන්. හරි. ලකුණු 1000න් ලකුණු 25ක් ලස්සනට හදා ගන්න පුළුවන්. හරි. අදහසක් ගන්න මොකද්ද වෙන්න ඕනේ? වෘත්තපාද ගැන හරි අදහසක් තියෙන්න ඕනේ, හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකම ත්‍රිකෝණමිතික සර්ව සාමය ටික ඔළුවේ තියෙන්න ඕනේ. හරි. වැඩේ ඉවර කරා.